ආයිබෝන් යාළුවෝ හැමෝටම මුලින්ම මගේ channel එකට ඔයාලා ආදරෙන් එකතු කරගන්නවා. මුලින්ම කියනවා මේ ඇවිල්ලා Wipro කියන brand එකේ impact machine එකක්. impact wrench එකක්. එතකොට මේක පාවිච්චි කරන අය ඉන්නවා. ඊට අමතරව මේක දැකපු නැති අයත් ඇති. දැකලා මේකෙන් වැඩ කරන අයත් ඇති. අද මේක මේ ඇවිල්ලා මම කරේ මේකේ සර්විස් එකක් තමයි ඇත්තටම කරේ. ඒතර මේකෙදි තිබුණු ලෙඩේ තමයි මේක ඇත්තටම සර්විස් එකක් වල මේක රිපෙයාර් එකක් කරේ. මොකද මේකේ හුලං එනවා. නමුත් මැෂින් එක ඔපරේට් වෙන්නේ නැහැ. ඒතකොට මම මේක අරගෙන ඇවිල්ලා මුලින්ම ගලවලා බැලුවා. මෙන්න මේ විදිහට මොනවද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මට දැක ගන්න ලැබුණු දෙයක් තමයි මේකේ බෙයාරින් දෙකක් තියෙනවා. 6002 6001 කියලා බෙයාරින් දෙකක් තියෙනවා. එතකොට මේ බෙයාරින් දෙක සවුත් වෙලා තිබ්බා. ඉතින් මම මේ දෙක රීප්ලේස් කරා. ඊට අමතරව මේකේ එනවා පැකින් දෙකක්. වැදගත්ම පොයින්ට් එක තමයි මේ පැකින් දෙක. එතකොට මේ පැකින් එක හරියට තිබුණ නැත්තම් වෙන්නේ අපි මැෂින් එකට දෙන එයා එක මේ පැකින් එක හරහා නැවත ඉන් එකෙන් ඇතුළට ගත්තට අවුට් එකකින් නිකම්ම පිට වෙලා යනවා. එතකොට මැෂින් එක ඔපරේට් වෙන්නේ නැහැ. මැෂින් එක හරහා නෙමෙයි ඒක එන්නේ වෙනම පැත්තෙන් නිකන් අවුට් එකෙන් පිට වෙනවා. ඒතර මේක තමයි ඇත්තටම මේකේ තිබිච්ච ලෙඩේ. මේක එයා එක එනවා. එයා එක ගත්තාට නමුත් මැෂින් එක ඔපරේට් වෙන්නේ නැහැ. සවුත් හුලන් ටික නිකන් පිට වෙලා යනවා. ඉතින් මම කරේ මේක සම්පූර්ණයෙන්ම ගලවලා මේකේ පතුරු කෑලි 6ක් තියෙනවා. ප්ලාස්ටික් පතුරු 6ක් තියෙන මේක ඔපරේට් වෙන්නේ පතුරු වලින්. ඉතින් මම මේ පතුරු ටික හොඳට ක්ලීන් කරලා 1500 වැලිකට 16කින් පොලිෂ් කරලා නැවත ඔයිල් ගාලා ඊට අමතරව පිස්ටන් එක හොඳට පොලිෂ් කරලා උඩ යට ප්ලේට් දෙක හොඳට 1500 කොලයකින් පොලිෂ් කරලා ඒ කියන්නේ කඩතොළු තිබුණා. ඒ කඩතොළු යන්න මේක පොලිෂ් කරලා ඊට අමතරව සිලින්ඩර් එක පොලිෂ් කරලා මේක හයි කරා. හයි කරන්න තමයි හැදුවේ. ඉතින් එහෙම කළා කොහොම හරි ඊට පස්සේ දැන් පැකින් එක සවුත් වෙලා තිබුණා. පැකින් එකක් බැලුවා පැකින් එකක් හොයාගන්න තිබුණේ නැහැ. ඊට පස්සේ මේක පැකින් කපන තැනකට ගිහිල්ලා පැකින් දෙකක් කපාගෙන ඇවිල්ලා මැෂින් එක නැවත තිබ්බ විදිහටම හයි කරගෙන ගලවලා මැෂින් එක සම්පූර්ණ ක්ලීන් කරලා පිහ දාලා ඔක්කොම කරලා ග්‍රීස් කරලා මැෂින් එක හයි කරා. ඉතින් ඒක තමයි ඇත්තටම වීඩියෝ එකේ මම දාලා තියෙන්නේ. මේක පොඩ්ඩක් අර කාලය පොඩ්ඩක් වැඩි නිසා තමයි මේක ෂෝට් කරලා දාලා තියෙන්නේ. පොඩ්ඩක් ස්පීඩ් කරලා. ඉතින් ඒ ගැන ලොකුවට හිතන්න එපා. ඉතින් මේ තියෙන්නේ මේ මම 1500 කොලයකින් මේක නිකන් කපන්නත් බෑ. මම මේක වීදුරුවක් වෙනුවට ගත්තේ ටයිල් කැටයක් තමයි අරගත්තේ. මොකද ටයිල් කැටයකින් ගත්තාම ටයිල් කැටෙත් වීදුරුව වගේ ෆ්ලැට් ඇද නැහැ. ඒ හින්දා මේක හරියට පොලිෂ් වෙන්න ඕන නිසා. නමුත් විනය වගේ තියලා අතින් මදින්න යන්න එපා. එහෙමුණොත් මේක හරියට බැලන්ස් නැති වුණත් එතකොට ඒ අතරිනුත් ෂීට් වෙන්නේ නැති හින්දා හුලම් පිට වෙනකොට එතකොට මැෂින් එක ඔපරේට් වෙන්නේ නෑ හරියට. මේකෙදි ටයිල් කැටයක් තමයි මම ගත්තේ වීදුරුවක් වෙනකොට. මොකද හරියට ෆ්ලැට් එකටම තියෙනවා වීදුරුවයි ටයිල් කැටේ. ඉතින් ටයිල් කැටේ ලස්සනට මම 1500 කොලිය තියලා ලාම්පු තෙල් චුට්ටක් දාලා මේක හොඳට පොලිෂ් කරගත්තා. මේක හොඳට පොලිෂ් කරගෙන මේකේ පොලිෂ් කරන්න තියෙනවා පිස්ටන් සිලින්ඩර් එක තියෙනවා පොලිෂ් කරන්න. ඊට අමතරව සිලින්ඩර් එක දෙපැත්තේ උඩ යට වැහෙන ප්ලේට් දෙක තියෙනවා. මේ ප්ලේට් දෙක හොඳට පොලිෂ් කරගන්න ඕන. බෙයාරින් එකක් නම් රිමූව් වෙනවා බෙයාරින් එකෙන්. අනිත් එක අපි රිමූව් කරගන්න ඕනේ. ඒක රිමූව් කරගෙන ප්ලේට් එක හොඳට පොලිෂ් කරලා පතුරු ටික හොඳට පොලිෂ් කරලා වාට පේන ඇති මෙන්න මේ විදිහට මේ ලාම් තෙල් පොඩ්ඩක් දාලා පොලිෂ් කරලා ඊට අමතරව අර ප්ලාස්ටික් පතුරුත් හරියට පොලිෂ් වෙන්න ඕනේ. දැන් ඒකත් එක තැනක නිකන් යටට අර වැදිලා පොඩ්ඩක් එමිලා ඒ ටික පොඩ්ඩක් යන්න සාමාන්‍ය ගානට පොලිෂ් කරගන්න ඕනේ. ඒකයි ඉස්සරහා පැත්තයි හොඳට පොලිෂ් කරගෙන හයි කරද්දි තුනිහි ඔයිල් එකක් ගන්න. ඝනකම ඔයිල් එකක් නැතුව තුනිහි ඔයිල් එකක් පෙට්‍රල් ඔයිල් එකකින් පොඩ්ඩක් යන්තම් ගාලා
ඊට අමතරව බ්ලොක් එකත් පොඩ්ඩක් පොලිස් කරන්න බ්ලොක් එකත් දැන් මලකඩ කාලා වගේ තියෙනවා නම් මොකද වතුර එයා එකනේ යන්නේ. ඒතර මේක ඇල්මිනියම් තියෙන්නේ නමුත් මලකඩ කන්නේ නැහැ. නමුත් සිලින්ඩර් එක මලකඩ කන්න පුළුවන්. සිලින්ඩර් එකේ තියෙන සුදු යකඩ වගේ තියෙන්නේ. නමුත් වතුර යනවාම එකමඩ හරිය මලකඩ ඇල්ලුවොත් ඉතින් එහාට කොරෝෂන් එක දිගටම යන්න ගන්න ඉන්න. ඒකත් හොඳට පොඩ්ඩක් පොලිස් කරලා දාන්න යාන්තමට ඔයිල් ටිකක් ගන්න. තුන්හි ඔයිල් එකක් සාමාන්‍යයෙන් ඝනකම ඔයිල් ගන්න නැතුව තුන්හි ඔයිල් එකක් ගන්න. මොකද ඉස්සර මැෂින් එකට ඔයිල් ඉන්ජෙක්ට් කරන්න වෙනම පොයින්ට් එකක් ආවා. නමුත් දැන් එහෙම එන්නේ නැහැ. දැන් එන මැෂින් එකේ එහෙම ඔයිල් ඉන්ජෙක්ට් කරන්න පොයින්ට් එකක් එන්නේ නැහැ. අපි ඒක දෙන තැනින්ම තමයි පොඩ්ඩක් ඔයිල් දානවා නම් දාන්න ඕනේ. ඒ විදිහට දාලා ඉතින් මම කෑල් ටික සුද්ධ කරලා මෙන්න මේ විදිහට ඒ ටික හයි කරගන්නවා පත්‍ර ටික දාලා. ඊට අමතරව මේකේ තියෙනවා දැන් රිවර්ස් බෝඩ් එකක් තියෙනවනේ. රිවර්ස් බෝඩ් එකේ ෂාෆ්ට් එකේ එනවා රබර් ඕරින් එකක්. ඒ ඕරින් එකත් බලන්න හොඳට තියෙනවද කියලා. මොකද ඒ ඕරින් එක ඩැමේජ් වෙලා තිබුණොත් එතකොට එතනිනුත් හුලම් පාර එළියට ලීක් කරනවා. එතකොටත් මැෂින් එක ඔපරේට් වෙන එක පොඩ්ඩක් කවුනේ කැවි අල්ලන ගතිය අඩු වෙනවා. ඒතර එතනින් හුලම් එළියට ලීක් කරන්න ගත්තොත් ඒතර හෙවි අල්ලන ගතිය අඩු වෙනවා. ඒකත් පොඩ්ඩක් කල්පනාව තියාගෙන ඉතින් මම දැන් ඒ ටික ඔක්කොම දාලා හයි කරා මැෂින් එක මේ විදිහට. මේක ගලවද්දි පොඩ්ඩක් මාක් එකක් දාලා ගලවන්න. මොකද මේකේ තියෙනවා පැටි දෙකක් තියෙනවා. ඒ දෙපැත්ත මාරු වුණත් මැෂින් එක ඔපරේට් වෙන්නේ නැහැ හරියට. ඒ නිසා මේක ලෙෆ්ට් රයිට් එකට හුලං ඇරෙන බැහැින පැත්ත තියෙනවා. මේ පැත්ත බලලා මාක් එකක් දාගෙන උඩ නොබ් එකෙන් රිමූව් කරන්න. මොකද ෆ්ලැට් ඇණයක් තියෙන්නේ. ෆ්ලැට් ස්ක්‍රූ එකක් දාලා ඇනේ රිමූව් කරගන්න. ඒතර පොඩි මාක් එකක් දාගන්න. ඒක එන පැත්ත. ෂාෆ්ට් එක එන පැත්ත. දෙයට පැත්ත මාරු වෙන්නේ නැහැ. නමුත් දෙපැත්ත මාරු වෙන්න පුළුවන්. මොකද කට්ට දෙකක් තියෙනවා දෙවිදියකට. ඉතින් මේ කට්ට දෙකත් හරියට බලලා දාගන්න. දාලි වරලා ඊට අමතරව රැචට් එක තියෙන උඩ රැචට් එකේ නම් කොහොමත් ඒක ගැලවෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒක ගලවනවා නම් ඒක බලලා ගලවන්න. මොකද ඒකේ තියෙනවා කට්ට දෙකක් දෙපැත්තට ඒකෙත් තියෙන්නේ. වමට දකින්නට වම බුරුල් කරන පැත්තට අල්ලන්න එකක් තියෙනවා. එනේ අපි තද කරන පැත්තට අල්ලන්න කට්ටේ අනිත් පැත්තට දෙනවා. ඒකත් හරියට බලලා පින් දෙකක් තියෙනවා. පින් දෙකකට දාගන්න. දාගෙන මේ මෙන්න මේ විදිහට හයි කරගලා. ඉතින් හයි කරගෙන ඉවර වෙලා දැන් ගැටලුවක් නැහැ. දැන් ඉතින් වැඩේ මොනවාරි ගැටලුවක් තිබුත් මම පල්ලෙහෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම් මගේ විස්තර ටික. ඔයාලට රිපෙයාර් කරගන්න තියෙනවා නම් මම හෝමාගමට කොළඹවට ඕන තැනකට ගිහිල්ලා රිපෙයාර් කරනවා. ඒක ගැටලුවක් නැහැ.